කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද වැස්ස නිසා කාටවත් එළියට බහලා වැඩක් කරන්න විදිහක් නැහැනේ. ඉතින් ඒ හින්දා මං හිතුවා ගේ ඇතුලේ ඉඳන් ප්‍රයෝජනවත් දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මම මේ අද හෑන්ඩ් බෑග් එක ඕගනයිස් කරන්න යන්නේ. මොකද අපි හැමෝම දැන් සැලරිස් මාසෙකට සැරයක් හම්බෙන හස්බන්ඩ්ලා ඉන්න වයිෆ්ලා. ඉතින් මාසෙකට එක සැරයක් එළියට ගිහලා යාලට අවශ්‍ය දේවල් ටික ඔක්කොම ගන්න. ඒ කියන්නේ මස් මාළු එළවලු ඒ වගේම ග්‍රොසරි shopping යන්න දවසක් දා ගන්නවනේ. ඉතින් ඒ වගේ එළියට ගිහිල්ලා ආපුවාම ඔන්න දැන් බලන්න මගේ හෑන්ඩ් බෑග් එකත් ඒ වගේ එළියට ගිහිල්ලා ආවයින් පස්සේ තමයි මම මේ පෙන්නන්නේ. ඉතින් ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඒ කියන්නේ අපි එළියට ගිහාම අපි යනවනේ විවිධ තැන් වලට මස් මාළු ගන්න, ඒ වගේ ෆාමසි වලට, ෆුඩ් සිටිස් වලට. ඉතින් ඒ වගේ ගියාම ඒ වලින් දෙන බිල්ස් එහෙම අපිට බිම දාලා ඉන්න බැහැනේ. අපි ඒක ඔක්කොම දාගන්නේ බෑග්ස් වලට. ඉතින් ඒ ටික අපි ඔක්කොම ගෙදර ඇවිල්ලා බලනකොට බෑග් එක හොඳටම අවුල් වෙලා. ඉතින් ඇත්තටම මම කැමති නෑ ඒ වගේ බෑග් එක අවුල් වෙලා තියෙනවට. ඉතින් මම ගොඩක් වෙලාවට කොහොම හරි වෙලාවක ආගෙන ඒ ටික අස් කරගන්නවා. ඉතින් දැන් මම මේ හදන්නේ අස් කරගන්න. ඉතින් මගේ පර්ෆියුම් එක, පොකට් පර්ෆියුම් එක, ලිප්ස්ටික් එක මම මේ වගේ පොඩි පොලිතින් බෑග් එකකට දාලා බෑග් එකේ අයිනකින් ඒක තියාගත්තා. ඊට අමතරව දැන් අපිට ඔය හම්බෙන බිල්ස් හරහා මේවා අපිට අනවශ්‍ය දේවල් තියෙනවනේ. ඉතින් ඒවා අපි ඔක්කොම අයින් කරලා දාන්න ඕනේ. බිල්ස් ඔක්කොම දැන් අපිට වැඩක් වෙන්නේ නැහැ නේ. ටික ඔක්කොම අයින් කරගන්න ඕනේ. නැත්තම් ඒවා ඊළඟ මාස වෙනකොනුත් තිබුණොත් අපේ බෑග් එක ලොකු අවුල් ජාලාවක් වෙනවා. ඉතින් ඒ වගේම බෑන්ක් එකට අපි පේමන්ට්ස් කරලා හම්බෙන ස්ලිප්ස්, ඒ වගේ අවශ්‍ය දේවල් අපිට තියෙනවා නම් අපිට ඒ ටික අපි මොකද කරන්න ඕනේ? ඒ ටික ඔක්කොම එකතු කරලා වෙනම තියාගන්න ඕනේ. ඉතින් මට නිතරම අවශ්‍ය වෙන ස්ලිප්ස් ටිකයි මගේ බැංක් පාස්බුක් එකයි මම පොඩි පවුච් එකක දාලා ඒ වගේම මේ මම පොඩි නෝට්බුක් එකක් තියාගෙන ඉන්නවා. ඒකේ මම කරන්නේ මට නිතරම ගෙදරදී මතක් වෙනවනේ මේ වඩුපාඩු තියෙනවා කියලා ඒවට අග්ගලා මම ඒක ලියා ගන්නවා. ඒ වගේම ගන්න ඕනේ දේවල්, ගෙවන්න තියෙන දේවල් ඔක්කොම මම ඒක ලියාගෙන තියන්නේ. ඒකත් මගේ ළඟම තියාගන්න ඕන නිසා මේ වගේ පවුච් එකක දාලා ඒ ටිකත් බෑග් එකේ සයිඩ් එකකින් තියාගන්නවා. ඉතින් අපිට හෑන්ඩ් බෑග් එක කියන්නේ අපිට නිතරම යන්නේ නැතන අරන් යන එකනේ. ඉතින් ඒකට අපිට නිතරම අවශ්‍ය වෙන දේවල් ළඟ තියෙන්න ඕනේ. ඉතින් පුංචි පනාවක්, මේ වගේම වෙට් ටිෂුස් ටිකක් ඒකත් මම පර්ස් එකේ තියාගෙන ඉන්නවා. ඒ වගේම ෆේස් මාස්ක් එකත් නිතරම අවශ්‍ය වෙන හින්දා ඒකත් මේ වගේ පොඩි පොලිතින් බෑග් එකක දාලා ඒකත් මම හෑන්ඩ් බෑග් එකේ තියාගන්නවා. මොකද මාස්ක් එකත් ගොඩක් වෙලාවට අපිට ඕන වෙනවා සමහර තැන් වලට යනකොට. ඒ නිසා කොයි වෙලේ අවශ්‍ය වෙයිද දන්නේ නැති නිසා ඒකත් ළඟ තියාගන්නවා. ඉතින් ඊට පස්සේ මගේ සන්ග්ලාසස් දෙක එකත් මම හෑන්ඩ් බෑග් එකේම තියාගෙන ඉන්නවා. ඒකත් දැන් මේ බඩු මෙහෙන් දානකොට ඒකත් ඔන්න පැටලිලා තියෙනවා කේස් එකේ. ඊට පස්සේ දැන් ඒකත් මම ආපහු දාගන්නවා බෑග් එක ඇතුළටම. ඉතින් ඇත්තටම හෑන්ඩ් බෑග් එක අපේ පිළිවෙලට තිබුණ නැත්නම් අපිට කිසි දෙයක් හොයාගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේම හදිසි අවස්ථාවලදී අපිට හෙයා ක්ලිප්ස් ටිකක්, ඒ වගේම හැට්ටකටු ඒ වගේ දේවල් වලුත් අපිට මගදී ඕන වෙන වෙලාවල් තියෙනවා. ඒලාට ඉතින් අපිට කඩයක් තියෙන නැති වෙන්න පුළුවන්. ඒ නිසාත් මම ඒකත් පොඩි ටිෂු එකක ඔතලා ඒකත් සයිඩ් එකේ පොඩි පොකට් එකකින් අතුලෙන් දාලා තියාගන්න. මොකද ඒ වගේ දේවල් සමහරක් වෙලාවට අපි නොහිතන වෙලාවල් වල ඕන වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වෙලාවට අපිට සමහරක් වෙලාවට ළඟපාත කඩයක් නොතිබෙන්නත් පුළුවන්. ඉතින් ඒකත් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් පෑනක් කියන්නේ අනිවාර්ය දෙයක්. හෑන්ඩ් බෑග් එකේ ඒක සයිඩ් පොකට් එකකින් ඒකත් මම දාගත්තා. ඊට පස්සේ තව දෙයක් තමයි අපි කාන්තාව වශයෙන් අපිට නිතරම අවශ්‍ය වෙන දෙයක් තියෙනවා. සනීප ආරක්ෂක තුවා එහෙම නැත්නම් පෑඩ් එකක්. ඒකත් මම මේ වගේ පොලිතින් එකක දාලා ඒකත් සයිඩ් පොකට් එකකින් ඇතුලෙන් තියාගන්නවා. මොකද ඒකත් අපිට අනිවාර්යෙන් අවශ්‍ය වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඒකත් මම සයිඩ් පොකට් එකක ඔන්න ඔය වගේ ඇතුලට දාලා තියාගත්තා. ඉතින් ඊට පස්සේ මගේ ළඟ දැන් මේ වෙලාවේ ප්ලාස්ටර් එකක් නැහැ. ඒකට බාම් එකක්, පැනඩෝල් මෙතෙන්ට ප්ලාස්ටර් එකක් තුනයි එකක් දාගන්නවා. ඒකත් මම බෑග් එකේ තව පොකට් එකක් තියෙනවා. ඒකෙන් ඒකට දාගත්තා මම. ඒ වගේ දේවලුත් අපිට ඇත්තටම නිතරම අවශ්‍ය වෙන්න පුළුවන්. තරම නැති වුණත් හදිසියෙ අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් කුඩේ සහ වතුර බෝතලේ ඔය දෙකත් අපි යන තැනකදී ගෙනියන්න ඕන නිසා ඒ දෙකත් ලොකු වතුර බෝතලයක් නෙමෙයි, පොන්චි වතුර බෝතලයකුත් තුනට නවන්න පුළුවන් පොඩි කුඩේකුත් හෑන්ඩ් බෑග් එකේ තියාගන්න. මොකද මේ දෙකත් අපිට නිතරම අවශ්‍ය වෙන දේවල් නිසා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම බෑග් එකට දාගත්තේ බඩු ටික. ඉතින් හෙයා බෑන්ඩ් එකකුත් පොඩි දාගත්තා. ඊට අමතරව මං මගේ සල්ලි දාගන්න පර්ස් දෙකක් මම පාවිච්චි කරනවා. දැන් ඒකෙත් බිල් පිරීලා. හැබැයි මම බිල්ස් දාන්නේ වෙනම පර්ස් එකක, සල්ලි දාන්නේ වෙනම පර්ස් එකක. මේ දෙකක් දැන් මම පොඩ්ඩක් අස් කරගන්නවා. ඒ වගේම මාරු කාසිත් පිරීලා තියෙනවා. මොකද හම්බෙන තැන් වලින් දෙන මාරු සල්ලිත් ඔක්කොම අපි පර්ස් එකට දාගන්න නිසා පර්ස් එක ගොඩක් බර වෙලා. ඉතින් කාඩ්ස් උත් එහෙමයි හැමතැනම මෙහෙන් දාගෙන තියෙනවා. ඒවත් ඔක්කොම එළියට අරගෙන දැන් මම අස් කරගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට කාසි සහ සල්ලි කියන්නේ කොළ වශයෙන් තියෙන ඒවා වෙන වෙනම තියාගන්නේ මම. නැත්තම් කරදරයි ගන්න ගියාම අනිත් එක ඔක්කොම කාසි තියාගන්නෙත් නැහැ පර්ස් එකේ. මොකද දැන් හැමතිස්සෙම රුපියලේ වගේ කාසි දෙකේ වගේ කාසි නිතරම අවශ්‍ය වෙන හින්දා මම 10 කාසි 5 කාසි ටිකක් විතරක් මෙතනින් එකතු කරලා අරගෙන පර්ස් එකට දාගන්නවා. මේ නැත්තම් පර්ස් එක බර වෙන හින්දා. ඉතින් ওই මැද කොටසේ තියෙන පොඩි සිප් එකක් සහිත කොටසට තමයි මම මේ මාරු කාසි ටික දාගන්නේ. එතකොට ලේසි හදිස්සිය අවශ්‍ය වෙලාවක එතනින් ගන්න පුළුවන්. මොකද අපිට නිතර අවශ්‍ය වෙන්නේ 10 5 කාසි හින්දා. ඊට පස්සේ මම සල්ලි ටික පිළිවෙලට ගානට කොළ පිළිවෙලට තියලා ඒ ටිකත් පර්ස් එකට දාගන්නවා. මොකද අපි සල්ලි වලට ගරු කරන්න ඕනේ. මොකද අපි හැමදේම කරගන්නේ ඒ නිසා. ඉතින් ඒක පරිස්සමට ලස්සනට පිළිවෙලට නැමෙච්ච ඒවා තියෙනවා නම් දිග ඇරලා ඒ ටික පිළිවෙලට පර්ස් එකට දාගත්තා. ඊට පස්සේ කාඩ්ස් ටිකත් ඒ වගේමයි. ඉතින් කාඩ්ස් ටිකත් ඒ වගේ අනවශ්‍ය කාඩ්ස් ටික අයින් කරා. මොකද සමහර තැනදී අපිට කඩවල් වලදී එහෙම අපිට ඒගොල්ලන්ගේ විසිටින් කාඩ්ස් දෙනවා. ඉතින් ඒ හැම එකම අවශ්‍ය වෙන්නේ නැති නිසා අපි අවශ්‍ය ඒවා ටික විතරක් තියාගෙන අනවශ්‍ය ඒවා අයින් කරලා ඒ වගේම බෑන්ක් කාඩ්ස් ටිකත් ඒ විදිහට පිළිවෙලට මම පර්ස් එකට දාගන්නවා. ඉතින් පර්ස් එකේ අනවශ්‍ය දේවල් කිසිම දෙයක් තියාගන්න නැහැ. මොකද මේකේ සල්ලි විතරක් තියෙන නිසා මම මේක සල්ලි විතරයි මේ පර්ස් එකේ තියාගන්නේ. ඊට අමතරව කාඩ්ස් ටික. ඉතින් ওই ටික දාලා ඊට අමතරව මම තව පුංචි දෙයක් පර්ස් එකේ තියාගන්නවා. ඒ තමයි පුංචි පොලිතින් උරයක දාලා කරාබු නැටි ටිකක් පර්ස් එකේ තියාගන්න. ඉතින් මම අහලා තියෙන විදිහට කරාබු නැටි පර්ස් එකේ තියාගත්තාම ධනය ආකර්ෂණය කරනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් සත්‍යතාවයේ කෙසේ වෙතත් මම ඔන්න ඒකත් පැත්තකින් තියාගත්තා. ඉතින් මමට ඒකේ පොඩි විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මම එදා ඉඳලා මේ දේ කරනවා. ඉතින් ඒක අපේ සිතුවිලි වෙනුව තමයි හැමදේම තීරණය වෙන්නේ. ඉතින් මේ මගේ අනිත් පර්ස් එක. ඒකේ මම ගොඩක් වෙලාවට තියාගන්නේ ඒ කියන්නේ නිතරම අවශ්‍ය වෙන බිල්ස්, රිසිට් වගේ ඒවා, ඒ කියන්නේ ගෙවන්න අවශ්‍ය වෙන දේවල්, බැංක් පේමන්ට්ස් කරන්න අවශ්‍ය වෙන ඒ දේවල් එහෙම ළඟ තියාගන්නවා. බිල්ස් එහෙම හැමතිස්සෙම අවශ්‍ය වෙන ඒවා. ඉතින් ඒ ටික සල්ලි දෙන පර්ස් එකේ තියාගන්න නැහැ මම. ඒ ටික වෙනම පර්ස් එක දාලා තමයි තියාගන්නේ. ඒකට මට ලේසි. මොකද ඒකේ තියෙන දේවල් වෙනම ගන්න පුළුවන්. සල්ලි පර්ස් එකෙන් වෙනම සල්ලි ගන්න පුළුවන්. ඒ නිසා මම ඒකත් පර්ස් එකේ සල්ලි පර්ස් එකට එහා පැත්තෙන් ඒක තියාගන්නවා. එතකොට දැන් මට අවශ්‍ය ටික ඔක්කොම හරි. ඉතින් මම හිතනවා මේ විදිහට ඕගනයිස් කරලා තියාගත්තාම හෑන්ඩ් බෑග් එකක් අපි හැමෝටම පහසුයි, ලේසි, ඒ වගේම ලස්සනයි. ඉතින් මගේ වීඩියෝ එක බලපු හැම දෙනාටම ස්තුතියි. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තාදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්.